Hello guys, ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අද Smart Thunder YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකට. ඉතින් guys අද අපි කතා කරන්න යන්නේ thumbnail එකේ දාලා තිබ්බා වගේම සල්ලි මවන Fiverr ගැන. ඉතින් guys වෙනද වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට හැපැති notification bell icon එක all press කරලා තියාගන්න. එහෙම තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් guys වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් guys අද අපේ පළවෙනි වීඩියෝ එක විදිහට අපි කරන්න යන්නේ Fiverr account එක කොහොම නිවැරදිව හදාගන්න කියලා. ඉතින් guys වැඩි කතා නැතුව අපි PC එකේ screen එකට යමු. ඉතින් ඔයාලගේ PC එකේ web එකට මේ විදිහට මුලින්ම log වෙන්න ඕනේ. log වෙලා මෙතන මම search කරගන්නවා Fiverr කියලා. Fiverr කියලා search කරගෙන මුලින්ම එන site එකෙන් මම Fiverr එකට log වෙනවා. log වුණාට පස්සේ කරන්න තියෙන්නේ මෙතන join කියන button එක press කරගන්නවා. ඊට පස්සේ ඔයා කැමති Google account එකකින් මේකට log වෙන්න ඕනේ. log වෙලා ඊළඟට අපි මෙතනට අපේ username එකක් අපි දෙන්න ඕනේ. ඉතින් username එක මේ විදිහට දීලා create my account කියන එකට press කරගන්නවා. ඉතින් ඊළඟට මෙතනින් අහනවා මේක freelancer කෙනෙක් විදිහට වෙදගෙන නැත්නම් client කෙනෙක් විදිහට කියලා. ඉතින් මම මෙතනින් freelancer කියන එකට press කරලා next කියන එක ඔබනවා. ඉතින් ඊළඟට අපිට මෙතන අපේ personal profile එක මෙතන හදාගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම අපේ display name එකක් මුලින්ම දෙන්න ඕනේ. දීලා ඊළඟට අපි මෙතනට අපේ title එක අපි add කරගන්න ඕනේ. ඉතින් title එක ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ new tab එකක් open කරගෙන ඔයාලා ChatGPT එකට log වෙන්න ඕනේ. ChatGPT එකට log කරලා මෙතනින් type කරගන්න ඕනේ. Thinker 5 expert කියලා. ඊට පස්සේ අපි දැන් type කරගන්න ඕනේ give me a මම කරන්නේ graphic design හින්දා මම graphic design එක භාවිතා කරලා තමයි මගේ title එක හදාගන්න යන්නේ. ඉතින් ඒ විදිහට මම මගේ title එක ඕන විදිහට මම මේක type කරගන්නවා. ඊළඟ මම මේක graphic design වලින් photo editing කරන හින්දා photo editing කියලා type කරලා send කරගන්නවා. ඊට පස්සේ මෙයා මේ විදිහට අපිට title ටිකක් generate කරලා දෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා කැමති title එකක් ඔයාලට copy කරගෙන Fiverr එකට ගිහිල්ලා paste කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ title එක මම මෙතන paste කරගත්තා. ඊළඟට කරන්න තියෙන්නේ අපි මෙතනට language එක add කරගන්න ඕනේ. ඉතින් මම මෙතනින් පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් මම English language එක දෙනවා. ඊට level එකට fluent කියන එක දෙනවා. ඊළඟට අපි මෙතනට අපේ professional profile photo එකක් add කරගන්න ඕනේ. ඉතින් ඊළඟට මේකේ අපි ගැන විස්තරයක් මේ about කියන එකට දෙන්න ඕනේ. ඉතින් ඒකත් මම ChatGPT එකට ගිහිල්ලා type කරගන්නවා. give me a about of me කියලා. එහෙනම් මෙයා මේ විදිහට අපිට about එකක් අපිට generate කරලා තමයි බලා ගන්නවා. ඉතින් මම මේ විදිහට මේකත් copy කරගෙන ගිහිල්ලා Fiverr එකේ about එක paste කරගන්නවා. ඉතින් ඊළඟට මේකත් මම save changes දෙනවා. ඉතින් ඊළඟට අපිට මේකේ කරන් තියෙන අපේ skill වගේ දේවල් add කරගන්න. ඉතින් මෙතනින් මම graphic design හින්දා graphic design දෙනවා මුලින්ම.
දීලා එක්ස්පීරියන්ස් ලෙවල් එකට ප්‍රෝ කියන එක දෙනවා. ඊට පස්සේ ඒක ඇඩ් කරගන්නවා. ඊළඟ ෆොටෝ එඩිටින් දෙනවා. දීලා ඒක ලෙවල් එකට ප්‍රෝ කියලා දෙනවා. ඊට පස්සේ මේකත් ඇඩ් කරගන්න. මේ විදිහට වගේ ස්කිල් ඇඩ් කරගෙන මේක සේව් චේන්ජ් දෙන්න තියෙන්නේ. ඔය මෙතනින් වගේ වර්ක් එක්ස්පීරියන්ස් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන පල්හ එඩියුකේෂන් එකේ ඉගෙනගෙන තියෙන දේවල් කෝසස් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන සර්ටිෆිකේට් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේක කන්ටිනියු කරගන්නවා. ඉතින් මෙතනින් අපෙන් අහනවා අපි ටීම් එකක් විදිහට වැඩ කරන්න නැත්නම් තනියම වැඩ කරන්න කියලා. ඉතින් මම තනියම වැඩ කරන හින්දා මෙතන නෝ කියන එක දීලා කන්ටිනියු කරනවා. ඉතින් ඊළඟට මෙතනට අපිට ඔයාලගේ තියෙන පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම මේකත් ඊළඟට කන්ටිනියු කරනවා. ඉතින් ඊළඟට අපිට මේ විදිහට අපේ account එක හැදෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් guys අපි ඊළඟ වීඩියෝ විදිහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ 5k gig එකක් කොහොමද හරියටම දාන්න කියලා. ඉතින් guys ඒ වීඩියෝ එකත් මිස් නොකර බලන්න ඔයාලට කරන්න තියෙන්නේ channel එක subscribe කරලා ඊට හැපෙන notification bell icon එක අනිවාර්යයෙන්ම all press කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්.